ජීවිතේ මට පෙන්නුවා ඔබ හරි මගට යන අරුත කියාති. ජීවිතේ මට කියාති ඔබ යන්න ගියා මුළු ලොවක්ම අඩවා. ජාතක පොතෙන්ම හැදුවා ජීවිත මුළු ලොවකටම එළිය දීලා. ඔබේ දැනුමෙන් ලොවක් හැදුවා ඒත් ඔබ දැන් නිවන් ගිහිල්ලා. අහසේ වැඩ සිටි නාදෙවිදු ඔබ තව්තිසාවේ දොර ඇරී ඇත. තව්තිසාවට යන්න දැන් ඔබ කමක් නෑ අප හම්බ වෙයි හෙට. ඔබට අවසර යන්න දෙව්ලොව දුකයි තවමත් කාරි නෑ මට. සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. අද දෙසැම්බර් 31 2025 වර්ෂයේ අවසාන දවස. ඉතින් අද අපිට සතුටු දවසක් මෙන්න හරිම දුක්බර දවසක්. ඉතින් අද අපේ අත්තනායක සීයාගේ මගේ සීයාගේ උපන්දිනේ. ඇත්තටම කිව්වොත් අද මේ වෙද්දි සීයා ජීවතුන් අතර නැහැ. ඉතින් මේ දෙසැම්බර් 29 වෙනිදාට අපේ සීයා මෙලොවින් හැර ගිහිල්ලා මාස 7ක් සම්පූර්ණ වෙනවා. ඇත්තටම කිව්වොත් අපි මේ මාස 7 ඇතුළත හිටියේ ගොඩක් දුකින්. ඇත්තටම කියනවා නම් අපිට සීයාව අමතක කරන්න බෑ. ඒ තරම් සීයා අපටත් රටටත් ලොකු සේවයක් කරා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා පෑමට අමිල මෙහෙවරක යෙදුණු පුද්ගලයෙක් විදිහට අපේ සීයාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මුළු රටටම සේවය කරත් දැන් සීයා මෙලොවින් හැර ගිහිල්ලා ඉවරයි. ඇත්තටම සීයේ ඔයාට නිවන් සුව ඔයා අනිවාර්යයෙන්ම මේ වෙද්දි තව්තිසා දිව්‍ය ලෝකෙ ඉන්න ඕනේ. ඒත් එක්කම සීයාට උපහාරයක් විදිහට ඔයාලට පොඩි පණිවිඩයක් මට දෙන්න ඕනේ. ඉතින් මං මේක පොඩි කතාවක්. මේක මං හිතනවා ඔයාලා හැමෝටම ගොඩක් ආදර්ශමත් වෙයි කියලා. ඔන්න එක අම්මෙක්ටයි තාත්තෙක්ටයි පුතෙක් ඉපදෙනවා. මේ පුතා ඉපදෙද්දිම S2 අහිමි වෙලා තමයි ඉපදෙන්නේ. S2 කියන්නේ එක හැක් එයාගේ වම් පැත්තේ ඇහැ අහිමි වෙලා තමයි ඉපදෙන්නේ. ළමයා අබ්බගාත ළමයෙක්ින්දා තාත්තා දාලා යනවා. අම්මා මොකද දන්නවද කරන්නේ? Tamange S2 දන් දීලා අම්මගේ ඇහැ අහිමි කරගන්නවා. ඔන්න මේ පුතා ටික ටික ලොකු වෙනවා. ඉස්කෝලේ යන වයසට ආවට පස්සේ අම්මා එනවා හැමදේම ළමයට කෑම එක දෙන්න. කෑම එක දෙන්න එද්දි මේ ළමයාගේ යාළුවෝ hina වෙනවා. ඊයා ඔයාගේ අම්මට S2ක් නැහැ කියලා ළමයාව ලැජ්ජ කරනවා. ළමයා මොකද කරන්නේ? අම්මට කතා කරලා කියනවා අම්මේ ඔයා ආයේ කවදාවත් ඉස්කෝලේට එන්න එපා. මට ලැජ්ජයි. මට ලැජ්ජ කරන්නේ නැතුව ආයේ ඉස්කෝලේට එන එක නවත්තන්න. අම්මා ඊට පස්සේ කෑම එක උදේට දීලා ඉස්කෝලේට යාළුවන්ට පේන්නේ නැහැ. පුතා ටික ටික ලොකු වෙනවා. පුතා ලොකු වෙලා පුතා ඉහළට අධ්‍යාපනයෙන් යන්න පුළුවන් හොඳම තැන්වලට යනවා. අම්මා දුක් මහන්සියෙන් හම්බ කරලා පුතාට උගන්වන්න සල්ලි උපයනවා. ඔන්න පුතා යනවා. මේක අපේ මේ දුක් ශෝකනීය වෙන්නේ බෞද්ධයෝ ඉන්න අපේ රටේ වුණ දෙයක්. ඒක තමයි හිතට දුක. ඉතින් මේ පුතා එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව හදාරන්න යනවා. පුතා ඊට පස්සේ ආයෙත් ගමට එන්නේ නැහැ. අම්මා සල්ලි වගේක් දීලා යවනවා. ඔන්න ඉතින් පුතා එහෙම්ම කසාදයක් බැදලා පුතා එහෙ හොඳ සැපවත් ජීවිතයක් ගත කරනවා. උන ටික කාලයක් යද්දි මේ අම්මට ආරංචි වෙනවා පුතාට පුතෙක් හම්බ වෙලා කියලා. ඔන්න ඉතින් අම්මා කොළඹ පාරවල් හොයාගෙන යනවා මේ තමන්ගේ පුතාට හම්බෙච්ච මුණුබුරා බලන්න. ඔන්න ඉතින් අන්තිමට හොයාගෙන මෙයා එනවා ගෙදරට. ගෙදරට ආවට පස්සේ මෙයාට පිළිකන්නේ කියන්නේ ස්තෝප්පුවේ පුටුවක් දීලා ඈත ඉඳන් දරුවා පෙන්නනවා. අම්මා ගේනවා ගමේ එළවලු ටිකක්.
පුතා කියන මෙහි ඕන තරම් සුපර් මාකට් තියෙනවා. අම්මා අපිට වදයක් වෙන්නේ නැතුව ඔය එළවලු ටිකක් තරම් ආපු විදිහටම යන්නකො කියලා පුතා අම්මව යවනවා. ඔන්න ඉතින් අම්මා ඒත් අර ආපු එළවලු ටිකම බලයට දීලා අම්මා යනවා ආපහු ගමට. තවත් ටික කාලයක් යද්දී දෙවනි පුතා ඉපදෙනවා කියලා ඔන්න දෙවනි පුතා ඉපදුනා කියලා ඔන්න ආයෙමත් ආරංචි වෙනවා. එතකොට මේ ආච්චි අම්මාගේ කොණ්ඩේ රැලි වැටිලා කොණ්ඩේ සුදු වෙලා හැම රැලි වැටිලා වයසට ගිහිල්ලා ගොඩක්. ඉතින් ඔන්න දැන් හැරමිටිය ගහගෙන ආයෙමත් යනවා කොරඹ පාරවල් හොය පුතාගේ ගෙදෙට්ට. ගේට්ටුවට තට්ටු කරද්දී අර පළවෙනි පුතා ටිකක් ලොකුයි. ඒ පුතා බය වෙනවා. ඇයි? කොණ්ඩේ සුදුයි, මීට කලින් මේ වගේ එක්කෙනෙක් දැකලා නැහැ. හැම රැලි වැටිලා මූණ කැත වෙලා අපි වුණත් වයසට යද්දී අපේ මූණ කැත වෙනවනේ. කැත වෙනවා කියන්නේ හැම රැලි වැටෙනවා, කොණ්ඩේ සුදු වෙනවා. වයසට යනකොට වෙන සාමාන්‍ය දේවල්නේ. ඉතින් මේ ආච්චිත් වයසට යද්දී හැම කොණ්ඩේ රැලි වැටිලා, කොණ්ඩේ සුදු වෙලා, කැත වෙලා. පුතා බය වෙලා හයියෙන් කෑ ගහනවා. තාත්තා ඇවිල්ලා බලද්දී ඔන්න තාත්තා දකිනවා මේ ඉන්නේ තමන්ගේ අම්මා කියලා. පුතා දැනගන්නවා දැන් මේක හරි කරදරයක්. මොකද නිතර එන්න යන්න ගත්තොත් වදයක් වෙන බව පුතාට දැනෙන හින්දා පුතා අම්මට ගලකින් ගහලා එලවනවා. ඔන්න ඉතින් අම්මා පුතාගෙන් ගුටි කාලා යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා අම්මා ලියුමක් ලියනවා. ලියුමක් ලියලා එහා පැත්තේ ගෙදර ගෑනු එක්කෙනාට දීලා කියනවා කවදා හරි පුතා ආවොත් මෙන්න මේතන ලියුමක් තියෙනවා. ඒ ලියුම දෙන්න කියලා ඔන්න දැන් ටික කාලයක් ගියාට පස්සේ මේ ආච්චි අම්මා මිය පරලොව යනවා. ඔන්න පුතයි පවුලේ කට්ටියම වාහනේ එනවා ගෙදරට. අම්මා බලන්න නෙමෙයි එන්නේ. අම්මට අයිති ඉඩමක් තියෙනවා ඒක ලියාගන්න. ළමයි සේරම එක්ක එනවා ඉඩම ලියාගන්න. ඉඩම ලියාගන්න නැති ගේ කැඩිලා කවුරුත් නැහැ. කැලෑවට ගිහිල්ලා. පුතා එහා පැත්තේ ගෙදරට ගිහිල්ලා අහනවා කො මේ ගෙදර හිටපු ගෑනු එක්කෙනා. කියනවා ඔයා එයාගේ පුතා නේද? අන්න අතන මේසයක් ගාව ලියුමක් තියෙනවා කිව්වා. කවදා හරි එයා ආච්චි නැති වෙච්ච දවසට ඔයාට ඒ ලියුම දෙන්න කිව්වා. පුතා දැන් මේ මේස ගාවට ගිහිල්ලා මේසය අවුස්සද්දි අන්න ලියුම තියෙනවා. ලියුම කියවනවා පුතා. පුතා දැන් බලන්නේ වැරදිලා හරි අම්මා ලියුම කියලා තියෙනවා නම් එහෙම මේ මට අයිති ඉඩමක් තියෙනවා. මන් නැති කාලෙක ඒක මගේ පුතාට දෙන්න කියලා. එහෙම කියලා පුතා සතුටින් ලියුම කියවනවා. මේ අම්මා නැති දුකට නෙමෙයි. ඔන්න මේ ලියුමේ කියන දේ තමයි දැන් මං කියන්න යන්නේ. මේ ලියුමේ තියෙන්නේ පුතේ ඔයා ඉපදෙද්දී එක ඇහැක් අන්ධයි. තාත්තා ඒකින්ද දාලා ගියා. මම මගේ ඇහැ පුතාට දුන්නා. ඒකින්ද ලස්සනට හිටපු මම කැත වුණා. මගේ එක ඇහැක් අහිමි වුණා. ඉතින් මේ එතනින් අම්මා ලියුම ඉවර කරනවා. ඔන්න දැන් ඔක කියවපු පුතාගේ ඇස් දෙකට කඳුළු. කොච්චර කඳුළු ආවත් වැඩක් නැහැ. දැන් අම්මා මිය පරලොව ගිහිල්ලත් ඉවරයි. අම්මට කරපු සේරම කෙනෙහිලිකම් කරලත් ඉවරයි. ඒක හින්දා මට ඔයාලා හැමෝටම දෙන්න තියෙන උපදෙස තමයි අපේ දෙමෝපියෝ එහෙම නැත්නම් දෙමෝපියෝ හෝ වැඩිහිටියෝ කුමන යම් කෙනෙක් හෝ ඉන්නවනම් අපි ඒගොල්ලන්ට සලකන්න කවදාවත් පරක්කු වෙන්න හොඳ නැහැ. මොකද මේ පරක්කු ප්‍රමාද වීම අපේ ජීවිතයම විදවීමට හේතුවක් වෙනවා. ඉතින් දැන් අර පුතා අම්මට කරපු වෙනස්කම් බලන්න. අන්තිමට පුතා ජීවිත කාලෙටම පසුතැවෙන්නට හේතුවක් වුණා ඒක. ඒක හින්දා අම්මට තාත්තට සලකන්න පුළුවන් හැම වෙලාවකම. කවදාවත් අම්මා දෙයක් කිව්වොත් තාත්තා දෙයක් කිව්වොත් වැඩිහිටියෙක් දෙයක් කිව්වොත් මග අරින්න එපා. ඒට විරුද්ධ වෙන්න එපා. මොකද ඒක අපිට කවදා හරි පසුතැවීමකට හේතුවක් වෙයි. ඉතින් මේ අද සීයා වෙනුවෙන් උපහාරයට මං හිතනවා සීයා වෙනුවෙන් ඔයාලා ලොකු ආදර්ශයක් උපදේශයක් ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් මගේ වැඩසටහන හොඳයි නම් ලයික් එකක් දාන්න,
තවත් දන්න කට්ටියට ෂෙයා කරන්න. ඉතින් එහෙනම් සියලුම දෙනාට සුබම සුබ නව වසරකුත් වේවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.